නංගිගේ කුක්කු එළියේ ගියේ. ඒක මොකද කෑස් එක? අනිවාර්යෙන් අපි මේක වීඩියෝ එක බලමු. අනිවාර්යෙන් උමාරි නංගිගේ කුක්කු එක කෑස් එක. අනිවාර්යෙන් දැන් කාලයට අපේ රටේට ගොඩක් කටි කියනවා සිග්‍රියා තියෙනවා කුක්කු මේක ඉස්සරහා කාලේ අපේ සංස්කෘතියේ දැන් කියලා දැන් ඔයලා බලාගන්න ඒක ප්‍රශ්නද නෑ. ප්‍රශ්න තමයි අපේ තරුණයලා පොඩි ළමයිලා එක කුක්කුවක පෙන්නලා ඔයලා උඩ කරනවද නෑනේ. ඒක පැසන් නිසා ඔයාලා පැසන් කියලා ඔයාලට එයි හදන්නේ අපේ රටේට. පැසන් නම් අනිවාර්යෙන් ඔයාලගේ පැසන් වෙනස්. අනිවාර්යෙන් ඔයාගේ ඇඳුම් ඔයාගේ බීච් එක තියෙනවා නම් ඔයා ජංගියක කලවලා ඔයාලට මුකුත් කලවලා ඉන්න පුළුවන්. ඒක අවුලක් නෑ. ඒක ඕස්ට්‍රේලියා කල්චර් එක. ඒක අවුලක් නෑ. ඒ තමයි යා මියුසිකල්ස් කරේ. ඉතින් අපේ ලංකාවට ඒක කරා නම් ඒකේ ප්‍රශ්න. යාලාට ලංකාව මිනිස්සු බලාගෙනවා. පොඩි ළමයිලා බලාගෙනවා. දැන් කාලයට ඔයාලට මොකද හිතන්නේ? සමහර කට්ටිය තියෙනවා ඔයාගේ අම්මගේ කුක්කු දැකලා නැත්te. දැකලා තියෙනවා අම්මා දෙයියන වගේ, ඔයාගේ අම්මා දෙයියන වගේ, මගේ අම්මා දෙයියන වගේ. ඉතින් ඒ අම්මා වරදක් කරා නම් අනිවාර්යෙන් වරදක්. ඒ අම්මා අනිවාර්යෙන් ඒක පබ්ලික් එක එවගේ කුක්කුවක පෙන්නනවා නම් ප්‍රශ්න තමයි. අනිවාර්යෙන් කවදාවත් මම ජාති භේද අවසන් නෙවෙයි. ඉතින් මම මුස්ලිම්ද, තමිල්ද, ක්‍රිස්තියානිද එවගේ කතාව නෙවෙයි. ඔයා රටේ යන්න, ඔයා පිට රටේ යන්න, ඔයාලා කාටද කට්ටිය ඔයාලාව අහන්න. ඔයා කොයිද? ඔයා රට කොයිද තමයි අල්ලගන්නේ. ඔයා ආගම මොකක්ද? ඒක පිස්සු වගේ අහන්න. ඒක ජාති භේද කට්ටිය තමයි අහනවා. අපේ රටේ ඉස්සරහා කාලේ ජාති භේද තියෙනවා දැන්. ඔයාලට ඉස්සරහා කාලේ ජාති භේද කරේ ඔයාගේ හෙටි නෙවෙයි. ඉස්සරහා කාලේ මෝඩ කට්ටිය. ඒ කට්ටියක තමයි ඔයාලා ආයෙත් ෆලෝ කරන්නේ. ඉස්සරහා කාලේ සීගිරියා කාලේ ඒ වගේ තියෙනවා නම් ඔයාලා ආයෙත් එහෙද ෆලෝ කරන්නේ. ඉස්සරහා කාලේ ඉස්සරහා ඒ වගේ කරන්නේ. ඉස්සරහා මෙඩිසින් ඔයාලා කරනවා නම් දැන් මෙඩිසින්ද ඔයා කන්නේ බොන්නේ මාර කරා. ඔක්කොම දැන් බස් වලින් මෙට්‍රෝ බස් වලින් යනවා. ට්‍රාන්ස්පෝර්ට් එක ප්ලේන් එක යනවා. ඔයාලා රට යනවා නම් පයින් යන්න පුළුවන්ද? ඔයා කොයි හරි යනවා නම් පයින් යන්න පුළුවන්ද? වාහන ඕනනේ. ඉතින් ඉස්සරහා කාලේ මේ කාලේ මැච් කරන්න එපා සංවර්ධනය. මත් දන්නවා සිංහල සංගීතය මම හිස්ටරි එක ඉගෙන කළා තියෙනවා. පණ්ඩුකා බෑන් හරි ප්‍රකාශය පන්න හරි යාලා රජයේ කාලේ හරි කොන්දට කරලා තියෙනවා සංවර්ධනය. යාලට ඒක නොලෙජ් නේ ඉස්සරහා කාලේ රෙදිනේ. ආයෙත් තමයි අප්ඩේට් වෙලා ඔයාලට. ඒ වගේ අප්ඩේට් එක අපි ෆලෝ කරන්න ඕනේ. ඉතින් අලුත් තරණ වෙලාව හදාගන්නවා නම් ඒක පරණ කාලේ වගේ ඔයාලා හදාගන්න පුළුවන්ද? පරණ කාලේට යාලා ස්කූල් ගියන ඔයාලා ස්කූල් එකෙන් දාගනවද? නෑනේ. ස්කූල් එක දාගනවා. ඔයාලා ස්ටඩි කරලා තියෙනවා ඔක්කොම කියලා දෙනවා. හරිද හොඳයිද කියලා ඔක්කොම කියලා දෙනවා. ඉතින් පරණ කාලේ ඔයාලට තියෙනවද ඔක්කොම ඔයාලා ඔප්පු කරන්න? ඔයාලට මිස්ටේක් රෙදි එනවා. ඔයාලට මිස්ටේක් රෙදි එනවා. හරි. මම සාරම් එක දාලා එක ෆිට් කරලා හොඳට බෙල්ට් එක දාගනවා නම් ඒක කලවන්න. මම ලූස් බෙල්ට් එක දාගනවා නම් මගේ සරම එක මුකුත් අදින්න නැතුව යනවා නම් මගේ චුටි මිනිහ යනවා එළියේ. මගේ කැසල් කඩි යනවා එළියේ. ඒක තමයි කේස් එක. ඒක එච්චර කට්ටි තරහවන්න ඕනේ. ගොඩාක් කට්ටි පිස්සු වගේ කමාන්ඩ් එක දාගනවා. යකෝ මොකද? අනේ බොන්නේ තමයි. ජාතිපද ඇයි අවසන්නේ? ජාතිපද නෙවෙයි. ඔයාලා රට හදාගන්නවා නම් ඔයාලාගේ අපේ ඇයි අපි පිට රට ඉන්නේ? මගුල ඔයාලගේ තමයි. අපේ ජාතිපද කරේ ඔක්කොම අපේ වෙන් කරන්න පුළුවන්. ඔයාලට කියන්න පුළුවන් මම මුස්ලිම් යාලව අයින් කරන්න ඕනේ කියලා අපි ඉලෙක්ෂන් එක වෙන් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ කඩිට ජාතිපද විතරයි. ඊට පස්සේ ඔයාලා සල්ලි හොයනවා. තැස බලන කන්ටිකටි. දැන් ඉලෙක්ෂන් දාලා මිනිස්සු ආයෙත් දුප්පත් දෙනවා. ඊට පස්සේ රට එනවා. එහෙත් වැඩ කරනවා. වෙන රටේ සංවර්ධනනවා. ඒ වගේ තමයි යුරෝප් වෙන රට අරබික් රටවල එයි උඩ ගියේ එලා. එයි උඩේ. ඒ වගේ ජාතිපද නැහැ. යා රටවලින් චර්ච් තියෙනවා. යා රටවලින් පන්සල තියෙනවා. අපේ රටේට ඒ වගේ හදාගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ වගේ මිනිස්සුලා ඔක්කොම කල්චර් එක ඉඩ දෙන්න ඕනේ. ටුවරිස්ට් එනවා නම් අපේ රටේ උඩ එනවා. ඒ වගේ ඔයාලට හිතා ගන්න ඕනේ. ටුවරිස්ට්
ඔයාලට එන්නේ නැහැ. එන්නේ නැත්නම් අපේ රට උඩ එන්නේ. අපි වෙන රටේට කෑම මොනාරි උඩ දෙන්න ඕන නම් අනිවාර්යෙන් එක්ස්පෝර්ට් කරනවා නම් අපේ රට උඩ එන්නේ. හරිද? උඩ ගරන්න ඕනේ. ඒ කට්ටිය තමිල් අපි දන්නේ. ඒ කට්ටිය මුස්ලිම් අපි දන්නේ. ඒ කට්ටිය කතෝලික අපි දන්නේ. අපි බුද්ධාගම රටේට තමයි විතරයි එකතු කරන්න ඕනේ කියලා තියෙනවා නම් වෙනස්. යකෝ දැන් කාලේ අලුත්. හරිද? ඉස්සරහා කාලේ තමයි ජාති බැද වෙනස් කරන්න. හොඳට සතුටින් ඉන්න. අපේ තමිල්ද මුස්ලිම්ද බුද්ධිස්ද එකතු වෙන්න. ඔක්කොම මිනිස්සු. හරිද? කොමාන්ඩක ආදරේ සින්දුවක අනිවාර්යෙන් උමාරි හොඳට සින්දුව කියවා. ඉතින් උමාරිගේ කොක්කු එළිය ගියා තමයි කේස් එක අනිවාර්යෙන්. ඉතින් ගොඩාක් කට්ටිය බනිනවා. ඉතින් උමාරි කොක්කු දැකලා නැත්තේ අපේ අර සංස්කෘතිය විනාශ වෙන්නේ නේ කියලා. ඉතින් සීග්‍රියා කාලයේ ඉස්සර අපේ සංස්කෘතිය ඇහි තියෙනවා කියලා දැන් කාලේ ඔයාලා දෙන්නම ජොයින් කරලා කතා කරන්න එපා. හරිද? දෙන්නම වෙනස්. ඉස්සර කාලේ පරණ කාලයේ වගේ ඔයා දැන් ඉන්න පුළුවන්ද? නෑ. පරණ කාලේ ඔයාලා කන්න පුළුවන්ද? නෑ. පරණ කාලේ ඔයාලාට ඇවිදින්න පුළුවන්ද? කොයි හරි යනවා නම් ඔයාලාට වාහන ඕනේ, ඔක්කොම ඕනේ. ඉතින් රෙදි ඕන නම් ඔක්කොම ඔයාලා පරිස්සම් කරන්න ඕනේ ඔයාගේ. නැත්තම් ඔයාගේ රැප් කරනවා සමහර කට්ටිය ඔයාගේ එඳුම් නැති එනවා නම් ඔයාව වෙනස් කරන කට්ටියක ඔයාලට රැප් කරන්නේ නැත්තේ. ඔයාගේ අම්මාට කුක්කු දැකලා නම් ඔයාගේ අම්මාව ඔයා කොහමද ඔයා ඒ විදියට බලාගන්නේ නෑ. ඔයා විදිය බලා ගන්න ඕනේ. ඔයාගේ අම්මාව දෙයන ස්ථානයේ. ඒ වගේ තමයි ඔයාලා කට්ටිය සමහර කට්ටිය ඔගේ අම්මාගේ කොහමද යකෝ දැකලා තියෙනවා. ඉතින් එයා අපේ දෙයනේ. ඒ වගේ තමයි ඔක්කොම කට්ටියට දෙයනේ තියෙනවා. ඒක බලාපොරොත්තු ඒක ප්‍රශ්න තියෙනවා ඔක්කොම කට්ටියට. මාරු කරලා මිස්ටේක් වෙනවා. ඉතින් මිස්ටේක් එකතු කරනවා නම් මිස්ටේක් එක කරලා කරනවා නම් වැරදි කතා කරන්න ඕන නම් තමයි ඒක වරදක්. තේරුණාද? අපේ රටේට ගොඩාක් කට්ටිය ඉන්නවා වැරදි හොයන්නේ හැමදාම වැරදි. ඉතින් වැරදි තමයි. උමාරි හොඳට සින්දි කිව්වා. එයාගේ රෙදි හොඳට අදින්නේ නම් එයාට වැරදි. ඒක වැරදි වෙනවා. එයාට සාරි එක අදින්න ඕනේ. එයාගේ කැමැත්තක්. එයාගේ මොනවද ටී-ෂර්ට් අදිනවා නම් හොඳයි. ඉතින් ඕස්ට්‍රේලියා ගිලා එහේ කල්චර් එක අවුලන්නේ. ඉතින් අපේ ලංකාව කල්චර් නම් තමයි ප්‍රශ්නේ. ඕස්ට්‍රේලියා කල්චර් එක වෙනස්. ඇහේ නිර්වාය ඉන්නවා නම් එක කමක් නැහැ. හරිද? ඒකේ ඕස්ට්‍රේලියාවක ඩිෆරන්ට් ටොපික් එක. අනිවාර්යෙන් අපේ රටේට ඒ වගේ අපේ පොඩි ළමයිලාට අපේ තරුණයලාට රෝල් මොඩල් කරන කට්ටියට තමයි මම කැමති නෑ කියලා. ඒක සමහර කට්ටිය හිතන්නේ ඒක පැසන් මොකද පැසන්? ඔයලා අඳුම කලවලා එනවා නම් ඔයාගේ කුක්කුවක පෙන්නනවා නම් ඒක පැසන්ට. ඒක පැසන් නෙවෙයි. තේරුණාද? ඔයාලාට ඔයාගේ බොඩි ඔයාගේ choice. ඔයා කොයිද පෙන්නන්න ඕනේ කියලා තමයි ප්‍රශ්නයක. තේරුණාද? ඔයාලා පබ්ලික් එක බීච් එක කලවලා එන්න පුළුවන්. කවුරුත් කතා කරන්නේ නැවෙයි. ඔයාගේ ගෙදරේට කලවලා ඔයාලාට අරණේ වලට එන්න පුළුවන්. කවුරුත් කමක් නැහැ. ඉතින් පබ්ලික් වෙනස් කරන්න කට්ටිය ඉන්නකට පොඩි ළමයිත් ඉන්නවා. වයස ගොඩක් ඉන්නවා. ඒ කට්ටිය ඉන්න වෙලාවට තමයි ඔයාලට ගොඩක් ප්‍රශ්න එන්නේ. අපේ රටේට රස ඕන නිසා වෙනති. ඒ වගේ අපේ රටේට සංවර්ධනය වැඩි කරන්න ඕනේ. ඒ බලාවට ඔයාලා කියන්න කොමාන්ඩ් එක. ඔයාගේ කතාව සමහර ගෑනු කියනවා යාට අපාස කරන්න නෙවෙයි. සමහර කට්ටිය කියනවා අපහාස කරනවා කියලා. සමහර කට්ටිය දන්නම එක විතරයි. අනිවාර්යෙන් ඔයාලගේ කොමාන්ඩ් එක දාගන්න. අපේ රටේට ඇයි ඒ වගේ මිනිස්සුලා එන්නේ? ඔයාලා සින්දු කියනවා නම් ගොඩක් සින්දු කියන කට්ටිය ඉන්නවනේ. එයාලා කුක්කුවක පෙන්නන්න සින්දු කියන්නේ නෑනේ. ඔයා දැකලා තියෙනවද? කවදාවත් අපේ රටේට සින්දු කියලා ඉන්න කට්ටියට කුක්කුව එලේට ගියාද? මේ කාලයට එනවා ආයෙත්
ඉටි පස්සේ අලාට වෙනස් වෙනවා මම කියන්න ඕන්න ඉතින් ආයෙත් එන්න නිව් ජෙනරේස් ඉතින් ඔයාලට තේරුගෙනවා අපේ අවර්නස් එඩියුකේෂනල් වීඩියෝ තමයි මේක වීඩියෝක හරිද ඒක එන්ගේජ්මන්ට් කරන්න නෙවෙයි ඔයාලගේ ඔපිනියන් මගේ ඔපිනියන් තේරුණාද ඔයාලට මොනවද හිතන්නේ අපේ පොඩි ළමයිලව ආරක්ෂා කරමු හරිද ඒක තමයි කතාව ඒක ජාතිපත නෙවෙයි හරිද මම මුස්ලිම් මම තමිල් මම සිංහල මම කතෝලික ඒවගේ කතාව නෙවෙයි ඒක අපේ රටේ කතාව තේරුණාද ඔයාලා ඕස්ට්‍රේලියා ගියා නම් එයාලා ඔයාට අහන්නේ ඔයා තමිල්ද මුස්ලිම්ද කියලා ඔයාලට අහන්නේ ඔයා රට කොයිද කියලා ලංකාව එච්චරයි ලංකාව කතාව තමයි කතා කරන්න ඕනේ ඉතින් අපේ සංවර්ධනය ඔයාලට ගොඩක් ප්‍රශ්නයකට යනවා ඉතින් ඔයාලා කොමන්ට් එක දාගන්න පුළුවන් ඇයි උඹලා හිතන්නේ ඔමාරි නංගිගේ කොක්කු එළියේ ගියාද නැත්නම් අතුල ගියාද කොමන්ට් එක දාගන්න ඔයාලට මොනවද හිතන්නේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න නැත්නම් කන පල්ලතු දෝපියන් thank you so much ආදරයි